Hi guys, අද අපි බලන්න යන්නේ ක්ලාසික් නාටක සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. Quand me veux mais tu ne me dis pas les choses. Tu ne me dis pas les choses. Allô, 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 LB, LB, je deviens paro. පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්නකොට අපිට පෙන්නනවා නයින්ටේල් ෆොක්ස් අවුරුදු 12කට කලින් නැටි නවයක් ඇති මේ හිවලා කොළ ගම්මානයෙන් මතුවී මුළු ගමම විනාශ කර දැම්මා. ගමේ ආරක්ෂක නින්ජලා සටන් කරමින් සිටිනකොට එකපාරටම ලොකු ගෙම්බෙක් සවන් කරන ගමන් එතන ෆෝත් හුකාගේ මිනාටෝ නොමිකාස එනවා. මීළඟට ඔහුගේ අලුත් උපන් පුතාගේ බඩේ මුළු ජීවිතේම කැප කළා නයින්ටේල් ෆොක්ස්ව සීල් කරනවා. එතනින් කට් කළා පෙන්නනවා වර්තමානය. දුවගෙන එන පොඩි ළමෙක්. එයාගේ නම නටෝසුමාකි. එයාගේ පස්සෙන් නින්ජලා සෙට් එකක් පන්නනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා නාටෝ කරලා තියෙන දේ. හොකාගේ පිළිම වල චිත්‍ර ඇඳලා. එතනින් කට් කරලා අපිට පෙන්වනවා නාටෝ පොඩි ට්‍රික් එකක් කරලා බේරෙනවා. අනිත් පැත්ත හැන යනකොටම ඉලක පන්සෙන්සේට අල්ලා ගන්නවා. නාටෝ පන්ති එක්කගෙන යන්න හදනකොට නාටෝ බෑ කියනවා. කොහොම හරි නාටෝව ඉලක සෙන්සේ පන්තියට එක්කගෙන යනවා. ඊට පස්සේ පන්තියේ සිසුන්ට කියනවා ට්‍රාන්ස්ෆර්මන් ජුට්සුව කරන්න කියලා. ජුට්සුව කරොත් නින්ජා හෙඩ් බෑන්ඩ් හම්බෙනවා කියනවා. ට්‍රාන්ස්ෆර්මේෂන් ජුට්සුව නාටෝ කරනකොට සරාගේ ජුට්සුව කරන්නේ. ඒකට ඉරුකසෙන්ස්ට තරහ යනවා. නාටෝව ෆේල් කරනවා. අනිත් හැමෝම හෙඩ් බෑන්ඩ් ගන්නවා. හැබැයි නාටෝට ගන්න බැරි වෙනවා. නාටෝ දුකින් අංජිලාව ගාව ඉන්නකොට මිනිස්සු නාටෝට කීවා කියනවා. ඊට පස්සේ තව තරගයක් තියෙනවා කලින් හෙඩ් බෑන්ඩ් ගන්න බැරි වෙන කට්ටියට. හෙඩ් බෑන්ඩ් ගන්න ඉතින් ඒකේ ඉන්නේ නාටෝ විතරයිනේ. මේක කරන්න තියෙන්නේ ෂැඩෝ ක්ලෝන් ජුට්සුව කරන්න. නාටෝ මේකට ගොඩක් මහන්සි වෙනවා. ඒත් එයාට හදන්න පුළුවන් වෙන්නේ පළ නැති බෝනික්කේ. ඊට පස්සේ නාටෝ ඒකෙනුත් ෆේල් කියනවා. එතකොට මිසුකි කියලා නින්ජා කෙනෙක් කියනවා එයා පව් කියලා ඉරුකට. ඊට පස්සේ නාටෝ උස්තැනකට ඉන්නකොට එතනට එනවා මිසුකි. ඊට පස්සේ කතා කරනවා මිසුකි නාටෝට රහසක් කියනවා අපිට ගලවන්න පුළුවන්. ඊට පස්සේ රෑ වෙලා මිසුකි ඉරුකගේ ගෙදර දුවගෙන යනවා. එතකොට ඉරුක කල්පනා කරන්නේ නාටෝ ගැන. මිසුකි ඉරුකගේ ගෙදර ඇවිල්ලා කියනවා අන්න නාටෝ රහස් ජුට්සු ස්කෝල් එක හොරගම් කරලා. ඊට පස්සේ ඉරුක කැලේදී නාටෝ හොයා ගන්නවා. ඊට පස්සේ එතනට එන මිසුකි රොටට ඇටැක් කරනවා. ඊට පස්සේ නාටෝට ලොකු ශුරිකන් එකකින් පාර දෙනවා. ඒකට ඉරුකා බනිනවා. ඉරුකා හොඳට මිසුකිට බනිනවා. ඊට පස්සේ මිසුකි නාටෝගෙන් ස්කෝල් එක ගන්න හදනකොට නාටෝ එයාගේ අලුත්ම ජුට්සුව ක්‍රියාත්මක කරනවා. මිසුකි අහනවා මොකක්ද අලුත් ජුට්සුව කියලා. නාටෝ ෂැඩෝ ක්ලෝන් 10 ගණක් හදලා ඒ කියන්නේ මල්ටි ෂැඩෝ ක්ලෝන් ජුට්සුව. නාටෝ මිසුකිට හොඳ පාඩමක් උගන්වනවා. මේක දැකලා ඉරුකට පුදුමයි. නාටෝට ඒක ෂැඩෝ ක්ලෝන් එකක්වත් හදාගන්න බැරි. ඒත් දැන් ඊට පස්සේ ඉරුක නාටෝට නින්ජා හෙඩ් බෑන්ඩ් එකක් දෙනවා. නාටෝට හරි සතුටු නිසා ඉරුකව බදා ගන්නවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? හොඳයි නම් මේ channel එක subscribe කරලා like කරලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකක් මම ඉක්මනින්ම ගේන්නම්. එතකම් බලන් ඉන්න. සයෝනාරා.